පිළිවෙල කරන පොන්චි ටිප් එකක් අරගෙන මම අදත් ආවා. වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයත් ඔයාගේ ගෙදර තියෙන පුංචි පාටි වලට තියන්න සර්වියට් අතින් නවන කෙනෙක්ද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. සර්වියට් අතින් නවනකොට අපේ අත්වල තැවරිලා තියෙන විස බීජ වගේ දේවල් සර්වියට් එකේ තැවරෙන්න පුළුවන්. ඒකට විසඳුමක් විදිහට අපි අත් සෝදලා තමයි සර්වියට් නවන්නේ. නමුත් මෙහෙම හිතන්නකෝ. ඔයාගේ ගෙදර තියෙන පාටියට සහභාගී වන පිරිස ලොකු සංඛ්‍යාවක්. එතකොට 150 200ක් අතර වගේ ප්‍රමාණයක් හිතමුකෝ. ඔය වගේ වෙලාවට සර්වියට් 250ක් වගේ නවනවා කියන්නේ ඒක ඇත්තටම ප්‍රායෝගික නැහැ. ඉතින් මේකට විසඳුමක් විදියට අද මම කියලා දෙනවා. තත්පර 3කින් වගේ සුළු කාලයකින් සර්වියට් බණ්ඩලයක් කොහොමද වෙන්වෙන්ව හිටින විදියට හදාගන්නේ කියලා. ඒකෙන් අර සර්වියට් වෙන් වෙලා තියෙනකොට එකින් එක ගන්න හරිම පහසුයි. ඒ වගේමයි ඔයා හිතන්නේ නැති තරම් ඔයාගේ ඒ කෑම මේසයට හරිම ලස්සන පුදුමාකාර ලස්සනක් එකතු වෙනවා. අපි ගිහින් බලමුකෝ. සර්වියට් පැකට් එක ඇතුලේ තියෙන සර්වියට් එළියට අරගමු. පැදිලි පෘෂ්ඨයක් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. මම මේ සඳහා භාවිතා කරනවා පෝසිලින් වර්ගයේ පීරිසියක්. ඔයාලට පේනවා ඇති සර්වියට් වල විකර්ණාකාර මුළු යාවෙන විදිහට පෝසිලින් පීරිසිය තියන්න. ඊට පස්සේ හිමින් සීරුවේ ඔයාලට හුරු අත පැත්තට කරකවන්න. සර්වියට් ඔක්කොම එකවර උඩට එයි කියලා බයක් තියෙනවා නම් යටින් අල්ල ගන්නත් පුළුවන් හිමීට. බලන්නකෝ හරි අපූර්වට සර්වියට් එකින් එක වෙන් වෙලා තියෙනව නේද? හරියට වක්‍රාකාර පඩි පෙළක් වගේ. සර්වියට් එකින් එක වෙන් වෙලා තියෙන නිසා අපිට එකින් එක අරගන්නත් හරිම පහසුයි. උඩින් බලපුවාම මේ වගේ නිමාවක් තමයි ඔයාට දකින්න ලැබෙන්නේ. හරිම ලස්සනයි නේද? ඉතින් ඔයත් මේ දේ උත්සාහ කරලා බලන්න. ඔයාට ලැබෙන ප්‍රතිචාර මොනවද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේමයි මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.